තනං එයාපෝට් එකට චෙක් ඉන් වුණා. මෙතනින් එහා පැත්තේ තමයි චෙක් ඉන් වෙන්නේ. අර හරිය පිටිපස්සේ හරිය තමයි ඉමිග්‍රේෂන් එක. මේ හරිය තමයි ගේට්ස් එක තියෙන්නේ. අද සමරයිස් කරලා ගත්තොත් අපිට හැනෝයි තාම නම් සෙට් වෙන්නේ නැහැ. බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. Good morning friends. ඉතින් welcome back to Travel Summary. ඉතින් ඔයගොල්ලෝ already දන්නවා මේ vlog එකේ මම share කරන්නේ වියට්නාම් experience එක මගේ. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlogs ටික බලනවා. ඔයගොල්ලෝ already දන්නවා අපි southern Vietnam ඉඳන් northern Vietnam වලට තමයි travel කරන්නේ. ඒ කියන්නේ අපි රටේ යටේ ඉඳන් ටික උඩට යන්නේ. ඉතින් අපි පටන් ගත්තේ හෝ චි මින් සිටි එකේ. ඉතින් අපි හෝ චි මින් සිටි එකේ ගිහිල්ලා අපි චූ චි ටනල්ස් බලලා හෝ චි මින් සිටි එකේ ඇවිදලා ඔය එක්ස්පීරියන්ස් එක වලට කලින් vlogs එක share කරා. ඉතින් ඔයගොල්ලෝ ඒ ටික බැලුවේ නැත්නම් මම උඩ link එක දාන්නම් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි දැන් ඉන්නේ central Vietnam වල. ඒ කියන්නේ Da Nang වල. ඉතින් අපි Da Nang වල මොනවද කරේ කියලා ටිකක් මම කලින් ඔයගොල්ලොත් එක්ක share කරා. ඉතින් අද අපි travel කරනවා Da Nang වල ඉඳන් Hanoi වලට. ඉතින් මේ Hanoi යද්දී අපිට internal domestic flight එකක් වැටලා තියෙන. ඉතින් ඒකත් උදේ පාන්දර තියෙන්නේ. දැන් ඇත්තටම වෙලා උදේ 3:20යි. ඉතින් අපි තවම තව විනාඩි 10ක විතර මෙහෙන් එයාපෝට් එකට යනවා. හොටෙල් එකේ චෙක් අවුට් වෙලා. ඉතින් පැය අපිට දෙකකට වැඩිය තියෙනවා. හැබැයි ඒත් අපි හිතුවා අපි ටිකක් කලින් යන එක හොඳයි කියලා. මොකද ඕගොල්ලොන්ට මගේ කලින් vlogs බැලුවා නම් ඕගොල්ලෝ මතක ඇති මං කිව්වා අපි හෝ චි මින් සිටි එකෙත් මේ domestic flights යන gates උයි international flights යන gates උයි වැරදි මේකකට අපි ගිහිල්ලා අපිට එතනදී පොඩි ප්‍රශ්නයක් වුණා. හැබැයි අපිට ටයිම් තිබ්බ හින්දා අපිට ওই දෙක ස්විච් කරගන්න පුළුවන් වුණා. ඉතින් මගේ හැමතිස්සෙම ඔයගොල්ලෝ දෙන ඇඩ්වයිස් එක තමයි ඔයගොල්ලෝ දන්නේ නැති එයාපෝට් එකට යනවා නම් දන්නේ නැති ඩෙස්ටිනේෂන් එකට යන්නේ පොඩ්ඩක් පැය දෙක තුනක් කලින් යන්න. මොකද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හදිස්සිය ඔයගොල්ලන්ට මොනවා හරි අවුලක් වුණොත් ඔයගොල්ලන්ට ටයිම් තියෙනවා ඒ දේ ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් අපේ මම හිතන පැය එකමාරක විතර ෆ්ලයිට් එකක් තියෙනවා. ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් Da Nang ඉඳන් Hanoi වලට. වියට්නාම් එයාර්වේස් ම තමයි අපි යන්නේ. අපි දෙකටම ඉන්ටර්නල් ෆ්ලයි කරේ වියට්නාම් එයාර්වේස්. ඉතින් අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මොකද අපිට Hanoi වලට ගියාට පස්සේ අපිට හොටෙල් එකට එකපාර ඩිරෙක්ට් චෙක් ඉන් වෙන්න බෑ. මොකද හොටෙල් එකේ අපිට චෙක් ඉන් ටයිම් එක තියෙන්නේ 12ට. ඉතින් අපිට පැය 4-5ක් ටයිම් එකක් තියෙනවා. ඉතින් අපි පුළුවන් වුණොත් පොඩක් සිටි එකේ ඇවිදලා බලමු. ඒත් එක්කම අනිත් විශේෂත්වය තමයි අපි හෝ චි මින් වලයි Da Nang වලදී හොටෙල් එයාපෝට් පිකප්ස් දෙකක් දාලා තිබ්බ කලින්. මොකද අපිට පොඩ්ඩක් පුරුදු නැති හින්දා අපි දැන් අපිට පොඩ්ඩක් Grab app එක දාගෙන ටැක්සි දාගෙන යන්න පුරුදු හින්දා අපි Hanoi වලදී ඒක දැම්මේ නැහැ. ඉතින් අපි ඒකත් බලමු කොහොමද එයාපෝට් එකේදීම Grab app එකෙන් පිකප් එකක් දාගන්න ලේසිද කියලා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් අපි බලමු. අපි යමු එහෙනම් දැන් එයාපෝට් එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට මතක ඇති මගේ කලින් vlog එකේදී මම කිව්වා අපිව Da Nang වලදී එයාපෝට් එකෙන් පික් කරලා හොටෙල් එකට ඩ්‍රොප් කරපු ඩ්‍රයිවර් මිස්ටර් බින් තමයි අපේ ඔක්කොම arrangements travel arrangements ටික කරේ අපි Da Nang වල ඉන්න time period එකේදී. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති මම ඒකදී ඒ විදිහටම කිව්වා බින් අපි දැකපු first and last time උත් ඒ chance එදා විතරයි කියලා. ඉතින් ඒ වගේ අපිට බානා හිල්ස් යන දවසේ මිස්ටර් බින්ට එන්න බැරි වුණා. එයාට නිින්ද ගිහිල්ලා එයාගේ අයියා වෙව්වේ. ඉතින් ඊට පස්සේ එයා තමයි අපිව හොටෙල් එකේ ඉඳන් එයාපෝට් එක ඩ්‍රොප් කරන්න හිටියේ. ඉතින් එදත් එයාට එන්න බැරි වුණා බින්ගේ වෙහිකල් එක හැප්පිලා ඒක ගරාජ් එකට දාලා. ඉතින් ඒත් එයා ගානට වෙලාවට අපිට පොරොන්දුන විදිහටම එයාගේ යාළුවෙක් එව්වා අපේ එයාපෝට් එකට ඩ්‍රොප් කරන්න. මොකද මේක අපි හොටෙල් එකෙන් චෙක් අවුට් උනේ early morning 3:00ට වගේ. මොකද අපිට 4ට ෆ්ලයිට් එක තියෙන නිසා අපි පැය දෙකක් විතර කලින් යන්න ඕනේ කියලා කිව්වා කෝකටත්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ අපි last time Da Nang වල Dragon Bridge එක පහු කරගෙන යන ගමන්. ඉතින් Da Nang city එක ඇත්තටම රැයටත් සාමාන්‍ය ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එයාපෝට් එකට ගියේ. අපි හිටපු හොටෙල් එකේ ඉඳන් සාමාන්‍යයෙන් විනාඩි 30ක් 40ක් අතර වෙලාවක් තමයි අපිට එයාපෝට් එකට යන්න තියෙන්නේ හොටෙල් එකේ ඉඳන්. ඉතින් ওই විදිහට තමයි අපි ගියේ. ඉතින් මිස්ටර් බින්ටත් අපි ස්පෙෂල් තෑන්ක් කරන්න ඕනේ. එයා හිටියේ නැති වුණාට එයා Da Nang වලදී ඔක්කොම arrangements ටික travel arrangements ටික අපිට arrange කරලා දුන්නාට
ඉතින් අපි එන වෙලාවේ වැඩිය සෙනග නැහැ එයාපෝට් එකේ හිටියේ මම හිතන්නේ 10 දෙනෙක් 20 දෙනෙක් විතර. ඉතින් අපි ඇවිල්ලා විනාඩි 10කින් 15කින් විතර අපේ ෆ්ලයිට් ඩීටේල්ස් ටික මේ ස්ක්‍රීන් එකේ ඇපේ වුණා. ඉතින් ඒත් එක්කම ගානට කීප දෙනෙක් සෙට් වුණා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි මෙච්චර පැය දෙකක් කලින් ගිහිල්ලත් අපි ඉන්නේ 10 වෙනියට විතර. මොකද සාමාන්‍යයෙන් ක්‍රවුඩ් එකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේකදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ අර අනිත් එයාපෝට්ස් වල වගේ ඉන්ටර්නැෂනල් ඩොමෙස්ටික් කියලා එයාපෝට් එක සෙක්ෂන්ස් වල ඩිවයිඩ් වෙන්නේ නැහැ. දානං වලදී. ඉතින් ඒකත් ඔයගොල්ලන්ගේ ස්පෙෂල් නෝට් එකක් දාගන්න. සහ හරි පොඩිම එයාපෝට් එකක් අනිත් හෝචිමින් වලුයි හැනෝයි කම්පෙයාර් කරද්දී. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. hello guys, ඉතින් ඔන්න අපි දනං එයාපෝට් එකට චෙක් ඉන් වුණා. ඉතින් අපේ චෙක් ඉන් ලගේජස් ටික බාර දීලා අපි දැන් ගේට් එක ඉස්සරහින් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන. ඉතින් අපිට දැන් තියෙනවා පැය දෙකක් විතර මොනවද කරන්න කියලා හිතන්න බෑ. මොකක් හරි ෆිල්ම් එකක් බල ඉන්නවා. ඉතින් පේනවනේ ප්ලග් බේස් එකක් තියෙන තැන බලලා තමයි අපි සෙට් වෙන්නේ. මොකද එතකොට හදිස්සියේ ඕන වුණොත් ෆෝන් එක charge කරන්න පුළුවන්. ඒත් එක්කම power adapter එකක් ගත්තා. මොකද මේ වියට්නාම් වල තියෙන්නේ 2 pin එක. ඉතින් අපේ laptop එකවත් මොකද charge කරගන්න දෙයක් නැහැ 2 pin එකක් තියෙන්නේ. ඒක නම් මේ රුපියල් 350 විතර normal පොඩි basic එකක් දැන්ට ගත්තා. travel adapter එකක් මට හොඳ එකක් සෙට් වුණේ නැහැ. මේ ඉස්සරහට බලන්න ඕන. ඉතින් අනිත් එක කියනනේ දනං වල මේ අර හෝචිමින් එකේ වගේ මේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලටයි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වලටයි කියලා දෙකක් නැහැ. එකම සෙක්ෂන් එක තියෙන්නේ. එතකොට ඒකට හේතුව මේගොල්ලෝගේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලට මේ ඒ කියන්නේ දනං වලට මම දන්නේ විදිහට ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් නැහැ. මම දන්නේ නැහැ නමුත් කොයි විදිහට නැහැ. මේ එතකොට ඔය ගොඩාක් වියට්නාම් එනවා නම් එන්නේ මම දන්නේ විදිහට එක්ක හෝචිමින් ඊට පස්සේ එහෙම නැත්නම් හැනෝයි ඇවිල්ලා තමයි දනං වලට ඉන්ටර්නල් ෆ්ලයිට් එකකින් එන්නේ. ඒකින්ද මේකේ දැන් අපි තිබ්බේ ෆ්ලයිට්ස් දාලා තිබෙත් ගොඩක් මේ ඉන්ටර්නල් ෆ්ලයිට්ස් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් තිබ්බේ නැහැ. ඒකින්ද ඔයගොල්ලන්ට දැනගන්න කියන්නේ මෙහි අර ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් උයි ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් කියලායි දෙකක් නැහැ. හෝචිමින් වල වගේ කියනද එයාපෝට් එක සාපේක්ෂව පොඩි ඉමිග්‍රේෂන් එකක් තියෙන්නේ. පොඩි ඒරියා එකක් තියෙන ඔක්කොම. ඒකින්ද ටක්ගාර මේ මෙතනින් එහා පැත්තේම තමයි චෙක් ඉන් වෙන්නේ. අර හරිය පිටිපස්සේ හරිය තමයි ඉමිග්‍රේෂන් එක. මේ හරිය තමයි ගේට්ස් එක තියෙන්නේ. ඒකින්ද පොඩි එයාපෝට් එක. හැබැයි ඔක්කොම කෑම කන කඩ ටික නම් ඔක්කොම වගේ තියෙනවා. හැබැයි මේ වෙලාවට නම් වහලා. ඒ ඔයගොල්ලන්ට අතන වෙන්ඩි මිෂන්ස් වගේ තියෙනවා. මම try කරන්න පුළුවන්. ඕකේ. ඔය ටික තමයි එයාපෝට් එකේ ගැන කියන්න තියෙන්නේ. එහෙනම් අපි ෆ්ලයිට් එකට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ ෆ්ලයිට් එකත් පැය එකමාරක විතර ෆ්ලයිට් එකක් අපිට තිබ්බේ. ඉතින් මේකෙත් අපිට කෑමක් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ නැහැ. මොකද අපි පොඩි ඩියුරේෂන් එකක් තිබ්බ හින්දා. ඉතින් අපි වියට්නාම් එයාවේස්ම තමයි මේකෙදිත් තෝරගෙන තිබ්බේ. ෆස්ට් ටයිම් ගන්නවා පිටි පස්සෙම සීට් එකක් බලන්න එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ඒකට. ඒ වියට්නාම් ට්‍රිප් එකේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එක last destination එක කියන්නේ බෑ last destination එකේ flight එකේ යන. ඉතින් අපිට පැය එකමාරක විතර flight එකක් තියෙනවා. කොහොමද take off කරන පැය භාගයක් විතර තියෙනවා. එහෙනම් අපි හැනෝයි වලදී හම්බෙමු. ඉතින් ඔයගොල්ලන්ට කලින් කිව්වාගේ අපි හෝචිමින්නුයි දනං වලින් කලින් ඩ්‍රයිවර්ස්ලා බුක් කරලා තිබ්බා මේ අපිව එයාපෝට් එකෙන් පික් කරලා මේ හොටෙල් එකට දාන්න. හැබැයි අපි ෆස්ට් ටයිම් හැනෝයි වලදී එහෙම කරේ නැහැ. මොකද අපිට දැන් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වාගේම අපිට එහෙම ලොකු අමාරුවක් වුණේ නැහැ. අපි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා Grab app එක ඕපන් කරලා අපි ඩෙස්ටිනේෂන් එක දාලා පොඩි වෙලාවකින් අපිට ඩ්‍රයිවර් කෙනෙක් හම්බුණා. හැබැයි එක දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඔයගොල්ලෝ Grab app එක දාගෙන එයාපෝට් එකෙන් එළියට එනකොටම මේ ඒක දාගෙනම එන්න. මොකද නැත්තම් අර ඔයගොල්ලෝ එළියට ඇවිල්ලා නිකන් ඔයගොල්ලෝ ටිකක් එක්සයිට් වෙලා app එක ඕපන් කරගෙන ඩ්‍රයිවර්ස්ලා බලලා වටපිට කැරක් ඉන්නකොට එක එක කට්ටිය ගයිඩ්ලා වගේ අය ළඟට ඇවිල්ලා අර මං කියපු දේ ඔයගොල්ලන්ට වෙන්න පුළුවන් දනං වලදී මම Grab app එකෙන් ආවේ මාත් එක්ක යා මගේ ගාන අඩුයි ඒ වගේ. ඉතින් ඒකින්ද ඒ වගේ ප්‍රශ්න වලට ෆේස් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ෆුල් ප්‍රොෆෙෂනල් විදිහටම ගානට ලස්සනට එනකොට Grab app එක ඕපන් කරගෙන
ඩ්‍රයිවර් කෙනෙක් දාලා ඩෙස්ටිනේෂන් එක දාන්න. එතකොට කවුරු හරි ඇවිල්ලා ඇහුවත් ඔයගොල්ලෝ කෙලින්ම කියන්න මම ඇප් එකෙන් දැන් දැම්මා කියලා. අර ඕගොල්ලෝ එක්සයිට්මන්ට් එක හෝ ඕගොල්ලෝන්ගේ අර නිකන් පොඩි බය ගතියක් හරි දේවල් එළියට පෙන්වන්න යන්න එපා. එහෙම තේරුණ ගමන් අරගොල්ලෝ ළඟට ඇවිල්ලා ඔයගොල්ලෝන්ගෙන් එක එක ප්‍රශ්න අහනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට වාතයක් වෙන්න පුළුවන්. ඒක චුට්ටක් නෝට් කරගන්න. ඉතින් මෙන්න මේ බ්‍රිජ් එක සෑහෙන ලොකු බ්‍රිජ් එකක් අපේ එයාපෝට් එකේ ඉඳන් ආවට පස්සේ හම්බුණා. තවත් දෙයක් තමයි අපිට අනිත් සිටිස් දෙකේ වගේ නෙමෙයි මේකෙදි. ඒ කියන්නේ හැනෝයි වලදී එයාපෝට් එකේ ඉඳන් අපි සෑහෙන ඩිස්ටන්ස් එකක් යන්න ඕනේ හැනෝයි සිටි එකට. උදාහරණයක් අරගෙන මට මතක විදිහට පැයක් විතර අපිට ගියා විනාඩි 45ක් හෝ පැයක් විතර කාලයක්. ඒ කියන්නේ කිලෝමීටර් මට මතක විදිහට 30ක් 20ක් 30ක් විතර දුරක් අපිට එන්න ඕනේ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ස්පෙෂල් නෝට් එකක් දාගන්න සිටි එකට එන්න යන වෙලාවයි ඒ වගේම ඔයගොල්ලෝ ෆ්ලයිට් එකට යන වෙලාවයි මේ දෙකේදීම ඔයගොල්ලෝ මේ වගේ කාලයක් ගත වෙනවා. මොකද ට්‍රැෆික් එකත් එක්ක තවත් මේ වෙලාව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ සිටි එකට ආපු ගමන් අපිට නිකන් අමුතු වෙනසක් තේරෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්න මේ හැනෝයි සිටි එකේ අපිට නෝට් වෙච්ච වෙනස. ඉතින් ඔය ඈත තියෙන්නේ හෝචිමින් අර මම ඔයගොල්ලන්ට කියපු කෙනාගේ යාගේ මොකක් හරි ස්පෙෂල් ප්ලේස් එක. මම හිතන්නේ යාගේ බොඩි එක හරි මොකක් හරි ඔතන තමයි මේවා කරලා තියෙන්නේ. ඉතින් එදා මොකක් හරි ලොකු ඉවෙන්ට් එකකුත් තිබ්බා එතන ඒගොල්ලන්ගේ මේ ගවර්න්මන්ට් ඉවෙන්ට් එකක්. ඉතින් සෑහෙන සෙනගක් ඇවිල්ලා ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් අපි ඊට පස්සේ සයිමයි බොටික් හොටෙල් කියලා හොටෙල් එක තමයි නැවතුනේ. ඉතින් හොටෙල් එකේ රිවිව්ස් ඔයගොල්ලන්ට ඉස්සරහට දෙන්න. ඉතින් අපි ඇවිල්ලා බෑග්ස් ටික දාලා පොඩ්ඩක් ඇවිදින්න ගියා. මොකද අපිට චෙකින් ටයිම් එකට පැය දෙක තුනක් තිබ්බ හින්දා. ඉතින් මේ වගේ තමයි හැනෝයි සිටි එකේ පාරවල් ට්‍රැෆික් තියෙන්නේ. ඉතින් අපි ඕල් කාට කියන පැත්තට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඉතින් මේකෙදි තව තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙයි ඔයගොල්ලෝ ගොඩක් ගිහිල්ලා තියෙන සමහරට හැනෝයි ට්‍රේන් ස්ට්‍රීට් කියලා මේ එකටත් අපි ගියා බලන්න. ඉතින් මේකෙදි අපිට කියන්න නම් තියෙන ඇත්තටම මෙහෙම ලොකු වයිබ් එකක් අපිට නම් මෙතන තේරුන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ එළිය රෙස්ටුරන්ට්ස් වල කනවා වගේ නෙමෙයි මේ ට්‍රේන් ස්ට්‍රීට් එකේ රෙස්ටුරන්ට්ස් වල කෑම පොඩ්ඩක් අනිත් තැන් වලට සාපේක්ෂව ගාණ වැඩි. ඉතින් අර ට්‍රේන් එක එන වෙලාවටම ඔයගොල්ලොන්ට කෑම කකා ඉන්නකොට පොඩි ෆොටෝ එකක් එහෙම ගන්න ඕන නම් ඔයගොල්ලෝ මෙතනද ගිහිල්ලා ඒක එන්ජොයි කරාට කමක් නැහැ. එහෙම නැත්නම් මෙතන එහෙම විශේෂයෙන්ම මෙතෙන්දම ගිහිල්ලා කන්න කියලා අපිට නම් ඒ වෙලාවේ ලොකු අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. අපිට එහෙම ලොකුට ෆීල් උඩෙත් නැහැ. ඉතින් ඒත් අපි ගිහිල්ලා පොඩක් ෆොටෝස් ටිකක් එහෙම ගිහිල්ලා බලලා ආවා මේ මොකද්ද මේ හැනෝයි ට්‍රේන් ස්ට්‍රීට් එක කියන්නේ කියලා. ඉතින් මේකත් අර ඕල් කාට කියන ඒරියා එකේම තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ අයිඩියා එක මේ හැනෝයි ට්‍රේන් ස්ට්‍රීට් එක ගැන. ඉතින් මේ තියෙන්නේ ට්‍රේන් ස්ට්‍රීට් එකේම චුට්ටක් පහු කරගෙන ආවම තව තියෙන එක එක ස්ට්‍රීට්ස් කීපයක්. ඉතින් මේ වගේත් මේ එළියේ අර ස්ට්‍රීට් ෆුඩ්ස් එහෙම තියෙනවා. ඉතින් අර වගේ රෂ් එකකුත් නැහැ. ඊට වඩා ටිකක් හොඳ රෙස්ටුරන්ට්ස් උත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක හොඳට මතක තියාගෙන ඔයගොල්ලෝ ඇත්තටම හොඳට කෑම එන්ජොයි කරන්න ඕන නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒ වටපිටා හොයලා බලන්න. මොකද අපිට නම් තේරුනේ අර ට්‍රේන් ස්ට්‍රීට් එකට වඩා එළියේ ඊට වඩා ටිකක් ලස්සන ඊළඟ ඊට වඩා හොඳ රෙස්ටුරන්ට්ස් තියෙනවා කියලා තමයි. ඉතින් මේ ඕල් කාට් එක හරිය තියෙන තවත් ස්පෙෂල් තැනක් තමයි මේක. ඉතින් මේකේ රෙස්ටුරන්ට්ස් තියෙන. ඉතින් මේ හරිය තියෙනවා ගොඩක් shopping කරන තැන්. අපි ඒ ටික ඔයගොල්ලන්ට ඉස්සරහ වීලොග්ස් වලදී පෙන්නන්නම්. අපි ආවා රෙස්ටුරන්ට් එකට. මේක net වියට්නාම් කියලා. MET වියට්නාමීස් රෙස්ටුරන්ට් කියලා. මේකට එන්න හේතුව අපි මෙහි මේ හැනෝයි වල ඕල් කාට් එකේ දැන් සෑහෙන ඇවිත් shopping කරන්න නම් මොනන් කියලා මේ ලොකුවට අපිට තාම සෙට් වෙන්නේ නැහැ. සහ අපි Google reviews කරලා ගියා. මොකටද හන්දායි හරි කියලා මේ ඒ කියන්නේ හෝල්සේල් වගේ shop එකක් නේ ලොකු කම්ප්ලෙක්ස් එකක්. ඔක්කොම කඩවල ටික වහන මේ අනිදා මාර්කට් නේ. අනිදා මාර්කට් කියන එක ඔක්කොම වහලා සිකියුරිටි ලාගෙන් එතනින් යනකොට කට්ටිය මුත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. මට හිතන විදිහට අද මොකක් හරි මේගොල්ලන්ගේ මේ ඔෆිෂියල් මේ නිවාඩු දිනයක් හරි මොකක් හරි දෙනවා. මොකද නේ ඔෆිෂියල්ස්ලා ගොඩක් ඉන්නවා, පොලිසිය ඉන්නවා, සිකියුරිටි ගොඩ වැඩි. ඔය දෙනවා. ඉතින් ඊට පස්සේ ඇවිදලා දැන් ගන්න දෙයක් නැහැ නේ. සහ වියට්නාම් වල ආවට පස්සේ අපි
පොඩක් වියට්නාම් බේස් කෑමත් පොඩක් try කරන්න ඕනේ. හැබැයි අපිට පොඩ්ඩක් මේ කෙලිකට ලොකු schedule එකක් තියෙනවා මේ දවස්වල. ඒකෙන් හින්දා මේ පොඩක් එළියේ කෑම try කරන්න පොඩක් බයයි. ඒකෙන් හින්දා මේ පොඩක් වියට්නාම් බේස් වෙච්ච හැබැයි හොඳ quality කෑම කඩයක් බලද්දි මේ කඩේ හම්බුනේ මේකේ Google reviews තියෙනවා මම හිතන්නේ 20000ක් වගේ ගානක් තියෙනවා foreigners ලෙවල්ලා 4.95 වගේ රේටින් එකක් තියෙනවා. අපි පොඩි walk එකක් දාගෙන ආවා try කරන්න කැමරයක් ඕඩර් කරලා තාම ආවේ නැහැ. අපි බලමු. ඇට්මොස්ෆියර් එක නම් හොඳයි. මේගොල්ලෝගේ සර්විස් එකත් හොඳයි. ඒගොල්ලන්ට ඉංග්‍රීසි ෂේප් එක කතා කරන්න පුළුවන් මෙතන ඉන්න අයට. අපි ඉන්නේ මේ කෙලිප දොරලා යාළුවා ස්පයිස් එකක් කැමටි ගාව පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. කැමටි ගාවා. මේක නම් නිකන් කංකුම් සීන් එකක් තියෙන්නේ. ඊටසේ මේ ස්ටිකි රයිස් අර ජපානයේ දෙන එකමයි. ඊළඟට chicken with cashew nuts. මේකමයි මේකත් මේ chicken sauce එකක්. sauce එකක් මොකක්ද කියන්නේ. තව spring roll එකක් එන්න තියෙන අද වගේ. දැන් හොඳයි. friends අපි ආවා පොඩ්ඩක් ලොටි මෝල් කියලා. මේකේ මම දන්න විදිහට මම බලපු විදිහට මේක හැනෝයි වල තියෙන largest shopping mall එක. අපිට නම් බලුව ගමන් පේන්නේ one gold face වගේ. හැබැයි ඊට වඩා නම් size එක සෑහෙන ලොකුයි මම හිතන්නේ. දෙකක් තුනක් විතර ඇති අපි බලමු. ඉතින් මේකේ ඔක්කොම branded shops ටික තියෙන්නේ. price එක නම් මෙතන නම් ලොකු අඩුවක් නෑ. හැබැයි අර ලංකාවට දාන හොඳ selection එකක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් මේක ඇවිදලා. මොකද අපි ලොකුවට shopping කරන්නයි ලොකුවට මෙතන මේ ලොකු time එකක් spend කරන්න idea එකක් නෑ. මොකද හෙට අපිට හැලෝම්බේ tour එකක් තියෙනවා. උදේ 7:00 විතර යන්න ඕනේ. ඒක බස් එකකින් එළවෙ පික් කරා. ඉතින් ඔක තමයි දැනට අප්ඩේට් එක. මෙතන මොනවාරි විශේෂ දේවල් දැක්කොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝත් එක්ක මම share කරන්නම්. Okay. ඉතින් මේ තියෙන හැනෝයි වල වෙස්ට් ලේක් කියන එක. මේක තමයි biggest freshwater lake එක හැනෝයි වල තියෙන. ඉතින් ඕකේ ගොඩාක් කට්ටිය එනවා ෆොටෝස් එහෙම ගන්න සන්සෙට් එක සන්රයිස් එකේම සහ ඕකේ ලස්සන වෝකින් පාත් එකක් තියෙනවා. ටිකක් ඔක වටේම අපිට ඇවිදින්න පුළුවන්. ඉතින් අපිට අපේ ෂෙඩියුල් එකත් එක්ක ඕකේ වෝක් එකක් දාන්න ලොකු ටයිම් එකක් තිබෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට මේ ඕල් කාට් එක හරිය එළියට ඇවිල්ලා උතන පොඩි වෝක් එකක් එහෙම දාන්නත් පුළුවන්. welcome back travel summary friends. ඉතින් ඔන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ ටික ටික එන්ඩ් එකට එන්නේ. ඉතින් අද ගොඩක් විශේෂ දේවල් කියලා නම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න නැහැ. කියන්න තියෙන්නේ අපි දනං ඉඳන් ඩොමස්ටික් ෆ්ලයිට් එක හැනෝයි වලට ආවා. ඉතින් හැනෝයි තමයි අපේ වියට්නාම් වීඩියෝ සීරීස් එකේ ෆයිනල් මේන් ඩෙස්ටිනේෂන් එක විදිහට ගන්නෙ. හැබැයි හැනෝයි ඉඳන් අපිට තව තියෙනවා තැන් කීපයක්ම කවර් කරන්න. හැබැයි අපි ලොකේට් වෙලා ඉන්නේ හැනෝයි වල. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයගොල්ලන්ට හැනෝයි සිටි එකේ දැනට අපි ඇවිල්ලා පැය 12ක් විතර එනවා. ඒකයි ඊට අමතරව අපි ආපු හොටෙල් එකයි ගැන පොඩ්ඩක් රිවිව් එකක් දීලා මම මේ වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් අපි මේ වෙනකොට හොටෙල්ස් 3ක හිටියා. ඒ තමයි හෝ චි මින් වල හිටපු එකයි, ඊට පස්සේ දනං වල හිටපු එකයි, දැන් හැනෝයි වල ඉන්න එකයි. ඉතින් මේකෙත් අපි දවස් 4ක් 5ක් විතර දිගටම ඉන්නවා. ඉතින් හිටියට අපි හොටෙල් එකේම නෙමෙයි ඉන්නේ. අපි ගොඩක් වෙලාට හෙට මෙහෙට ට්‍රැවල් කරනවා. හැබැයි අපි බඩු ටික අරන් යන්න බැරි හින්දා අපි මේ හොටෙල් එක දිගටම බුක් කරලා දවස් 4කට විතර. ඉතින් දැනට අපි හිටපු හොටෙල්ස් වලින් ගත්තොත් මේ හොටෙල් එක තමයි අපේ ලාස්ට් බෙස්ට් හොටෙල් එක කියලා රේට් කරන්න වෙන්නේ. මොකද මෙහෙමයි ප්‍රයිස් එකෙන් මේක සෑහෙන අඩුයි. හැබැයි ඉතින් ඒගොල්ලෝ booking.com එකේ පෙන්නලා තිබ්බ ෆොටෝස් එක ගත්තාම මේකේ ක්වොලිටි එක නම් සෑහෙන මදි. ඔයගොල්ලන්ට පේනවාද මේ හොටෙල් එක ටිකක් පරණයි. ටිකක් නෙවෙයි සෑහෙන පරණයි මම හිතන්නේ. ඉතින් මේව තමයි මේක තමයි රූම් එක. ඉඩ නම් තියෙනවා. හැබැයි මේ TV එක ගත්තොත් මේකේ පොඩි මෙතන පැච් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් පරණ නම් TVs. ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ෆොටෝ එකේ තියෙනවා මේකේ අර පොඩි පුටු දෙකක් එහෙම තියෙනවා කියලා. මේකේ හැම මොකුත් නැහැ. ඊට පස්සේ ලොකර් එකක් මුකුත් මේකට ඇවිල්ලා නැහැ.
ඊට පස්සේ මේකේ අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ඔයගොල්ලෝ දන්නවනේ අර මම පටන් ගත්ත දවසේ ඉඳන්ම කිව්වේ මේගොල්ලන්ගේ ප්ලග් බේසස් එන්නේ මේ 2 පින් එක. මෙන්න මේ පින් එක තමයි මෙහාට එන්නේ. ඉතින් මට යුනිවර්සල් පවර් ඇඩැප්ටර් එකක් නැති හින්දා මම ගත්ත පවර් ඇඩැප්ටර් එකක්. හැබැයි ඒකත් මේකට ගැහුවට මේ හිටින්නේ නැහැ. අර මේ ප්ලග් බේස් පරණ හින්දා මේ කම්බි ඇදලා තියෙන. ඉතින් ඒක ඊට පස්සේ මිනි බා එක කිව්වට මෙතන ෆ්‍රිජ් එකක්ම තියෙනවා. ඒක නම් අවුලක් නැහැ. නමුත් එච්චරම මට ඒක සැටිස් නැහැ ෆ්‍රිජ් එකේ. ඉතින් සහ වොෂරූම් එකේ හොට් වෝටර් එක ගත්තොත් ඒකත් එච්චරම මේ හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මේ වතුර ප්‍රෙෂර් එකක් මැදි ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ගානට සාපේක්ෂව හොඳයි. බට් අපි අනිත් තැන්වල හිටපු හොටල්ස් වලට සාපේක්ෂව මේක මදි. ඉතින් ඕගොල්ලෝ මගේ වීලොග්ස් බලලා හැනෝයි වලට එනවා නම් මේ හොටෙල් එක මම ලොකුවටම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි අපි කලින් හිටපු හොටල්ස් එක නම් හයිලි රෙකමන්ඩ් කරනවා. මොකද අර ඔයගොල්ලෝ මතකද අපි හෝචිමින් සිටි එකේ හිටපු හොටෙල් එකේ රූම් එක සෑහෙන පොඩි. මේකෙන් 4න් එකක් විතර ඇති. හැබැයි ඒ ෆැසිලිටිස් ටික මාර ක්වොලිටියට තිබ්බා. හැබැයි මේකේ නම් ටිකක් අපිට සැටිස් නැහැ. හැබැයි ලංකාවේ සල්ලි වලින් ගත්තොත් මේකේ දවසකට දෙන්නෙට කොස්ට් වෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් කීයද? 9000 6000 ගණනක්. ඉතින් ඔයගොල්ලෝ දන්නා 6000 ලංකාවේ ගන්න පුළුවන් මොන වගේ තැනක්ද කියලා. ඉතින් ඒ විදිහට හොඳයි. නමුත් අපි කලින් හොටෙල්ස් ගත්තොත් ඒව සාමාන්‍යයෙන් දවස් රුපියල් 5000ක් වගේ ගාණක් උනේ. මේක ඒවට සාපේක්ෂව තව පොඩ්ඩක් 1000ක විතර වෙනසක් තියෙනවා. ඒත් අර පොඩ්ඩක් රූම් එක ගැන අපිට සැටිස් නැහැ. ඉතින් වැඩි රූම් එක ගැන කතා කරන්නේ නැහැ. ඕක තමයි රූම් එක ගැන තියෙන්නේ. සහ හැනෝයි සිටි එක ගත්තොත් මොකද කියන්නේ? මම දන්නේ අනිත් සිටිස් දෙකෙත් එක්ක ඇවිදලා නැද්ද කියලා මේ එච්චරම මිනිස්සු ෆ්‍රෙන්ඩ්ලි ගතියක් පේන්නේ අපිට. මොකද දැන් අපි හෝචිමින් සිටි එකට ගියා, ඊට පස්සේ දානංගල්ට ගියා. ඒ දෙකේදී මේගොල්ලෝ අර ලැන්ග්වේජ් බැරියර් එක තිබ්බත් ඒගොල්ලෝ කතා කරන අමාරුවෙන් හරි try කරනවා. Google Translate එක දාගෙන හරි මොනවම හරි. හැබැයි මේක ඒගොල්ලෝ මං දැන් වාහනේ නගිද්දිම hello කියලා නැග්ගත් ගණන් ගන්නවත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒ ඩෙස්ටිනේෂන් එකට යනවා, වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඒගොල්ලෝ කමියුනිකේට් කරලා අර යාළුවෝ විදියට අඳුර ගන්න මොන හරි දෙයක් කරන්න try කරන්නේ. මොකද අපි දානංගල ගත්තොත් එහෙම අපි හොටෙල් පිකප් එකට ආපු එකනා තමයි මුළු ඊට පස්සේ දවසම අපිට ඔක්කොම රයිඩ්ස් එක arrange කරලා දුන්නේ. දැන් මෙහි මොකොත් ඒගොල්ලොන්ට උරුමනාවකුත් නැහැ. එහෙම වැඩි කතා කරන්න උරුමනාවකුත් නැහැ. සහ ට්‍රැෆික් එක නම් සෑහෙන වර්ස් මෙහි. මොකද අපි ඇවිල්ලා ඉන්න හිටපු මේ පොඩ්ඩට අපි ඇක්සිඩන්ට්ස් දෙකක් දැක්ක. අපි ඉස්සරහම බයික් දෙකක් විතර හැප්පෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ලොකු ගානකුත් නැහැ, හැප්පෙනවා නැගිටිනවා යනවා. හැබැයි අපි අනිත් සිටිස් වලට අපි හෝචිමින් ගත්තොත් එහෙම මාර බයික්ස් වල තිබ්බ. ඒත් අපි එක ඇක්සිඩන්ට් එකක්වත් දැක්කේ නැහැ. මිනිස්සු හෝන් ගගා යනවා. නමුත් ටිකක් පොඩ්ඩක් පිළිවෙලට වැඩ කරන්න. හැබැයි මෙහෙනම් පොඩ්ඩක් ඊටලා වර්ස් කියලා තමයි මට හිතෙන්නේ. බලමු අපි සිටි එකෙත් බැලුවා. අර ඔයගොල්ලන්ට මම කලින් පෙන්නපු අපි shopping mall එකට ගියා. ඒකෙත් එහෙම ලොකුවට කියන්නේ price drop එකක් නැහැ. අපි නිකන් බලන්නත් එක ගියේ. මොකද ඒක තමයි හැනෝයි වල තියෙන largest shopping mall එක. ඉතින් ඒක අර one goal face වගේම food court එකක් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම world recognized brands වලින් බඩු තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් සල්ලි වියදම් කරන්න කැමති නම් ඔයගොල්ලෝ branded items බලනවා නම් එතන තමයි මම highly recommend කරන්නේ. හැබැයි එහෙම නැතුව අර cost එකට පොඩ්ඩක් හොඳ bargain කරන්න පුළුවන් prices වල item බලනවා නම් ඒක එච්චර ඔයගොල්ලන්ට set වෙන්නේ නැති. ඉතින් ඒක අපි මේ hotel එකේ ඉඳලා කිලෝමීටර් 7-8ක් විතර ඈත තියෙන්නේ. ඊට පස්සේ මෙහි තියෙනවා තව පන්සල් කීපයක්. ඔය ඔයගොල්ලෝ කොටක් දන්න ලංකාවේ ප්‍රසිද්ධ tour companies වලින් එහෙම නැත්නම් අනිත් vlogs වලින් YouTube channels වලින් කරන ගොඩක් tours වල ඔය පන්සල් ටිකට යනවා. සහ මේගොල්ලන්ගේ පොඩි tour එකක් කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ lake එකේ lake view එකේ වගේ තියෙන නේ පොඩි වැවක් හරි ගඟක් හරි තියෙන. ඒක පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. ඉතින් බලමු අපිට තව දවසක් දෙකක් free හම්බ වෙනවා. අපිට ඒ ටිකේ හම්බුනොත් ඒ ටික කරන්න idea එකකුත් තියෙනවා. සහ මෙහෙත් night market එකක් තියෙනවා මම දන්නේ විදිහට. හැබැයි අච්චරම ලොකු වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ තුන ටික තමයි තියෙන්නේ. හැබැයි අපි ලොකුවට ප්‍රයෝරිටි එක දෙන්න අදහසක් නැහැ. ඔය පන්සල් වලට එහෙම නැත්නම් ඔය ලේක්ස් වල ඇවිදින්න ඒ වගේ. මොකද අපි අර ඩෙස්ටිනේෂන් ගොඩක් ફોකස් කරලා යන හින්දා. ඉතින් අපි බලමු ටයිම් තිබ්බොත් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක දෙන්නම්. අද සමරයිස් කරලා ගත්තොත් අපිට හැනෝයි තාම නම් සෙට් වෙන්නේ නැහැ. බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. හොටෙල් එකත් අර හිටපු හොටෙල්ස් දෙක තරම් මේක එච්චර අපිට සැටිස් නැහැ. නමුත් අපි දැන් ඉන්නවා දාපු හින්දා. ඔය ටික තමයි.
ඉතින් හෙට අපි මේ ට්‍රිප් එක අපි දෙන්නම කැමති ලස්සනම ඩෙස්ටිනේෂන් එකට යනවා ඒ කොහෙද යන්නේ කියලා බලන්න ඔයගොල්ලෝ ඊළඟ වීලොග් එකෙන් එනකන් පොඩ්ඩක් ඉන්න වෙනවා සතියක් විතර. ඉතින් මේ ටිකේ මම ෂෙයා කරන්නේ මගේ වියට්නාම් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයගොල්ලෝ ඔල්රෙඩි දන්නවා ඇති. නැත්නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් මගේ කලින් වීඩියෝස් ටික බලන්න මම උඩ ලින්ක් එක දාන්න. ඉතින් මම මේ channel එකේ ගොඩක් share කරන්නේ travel related videos. ඉතින් මම මගේ personal option ideas experience එක ඔයගොල්ලොත් එක්ක share කරන්න. ඉතින් මේ channel එකට අලුත් නම් like කරලා subscribe button එක ඔබන්න. එතකොට මම ඊළඟට දාන videos ටැග් කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වගේම ඒක මගේ channel එකට ගෙන්න ලොකු support එකක්. ඉතින් ඔව් එහෙනම් හෙට අපි යන destination එක මොකක්ද කියලා බලන්න idea එකත් එක්ක ඔයගොල්ලෝ ඊළඟ video එකෙන් හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම bye bye stay safe කියලා එන්න. Welcome back travel summary friends. Welcome back travel friends. අනේ දැන් මට යන්න කරන්න